කිරි දෙන එකේ ගැටලුවක් ආවොත් මිනිස්සු අම්මා දිහා බලන්නේ නිකන් අම්මගේ වැරද්ද නිසා තමයි කිරි දෙන්න බැරි අම්මට කරගන්න බෑ. ඉතින් මම හිතන්නේ අම්මට සපෝටිව් වෙන එක ෆැමිලි එකේ හැමෝටම කරන්න පුළුවන් දෙයක්. අම්මලාගේ කෑම රිස්ට්‍රික්ට් කරනවා සමහර වෙලාවට සොසයිටි එකේ. රයිට් මේවා කෑවොත් තමයි කිරි එන්නේ අරවා හොඳ නෑ මේවා හොඳ නෑ so you know ඉතින් එකක් තමයි අම්මට සම්මත කෑම රිස්ට්‍රික්ට් කරලා එයාගේ normal දේවල් ටික routines ඔක්කොම අවුල් වුණාම අම්මට තව ටිකක් අප්සෙට් යනවා. ඒත් එක්කම අම්මා දැන් ගිහිල්ලා නාලා කරලා එයාගේ personal time එකක් චුට්ටක් තියෙන්න ඕනේ යාට. personal time එකක් තියෙන්න ඕනේ නේ අනිවාර්යෙන් personal time එකක් තියෙන්න ඕනේ. මොකද නැත්තම් සමහර වෙලාවට ඒක ඇත්තට මේක හරිම common. අම්මලා අතර ඉතින් අර ඇත්තටම අපිට ඔළුව පීරුවද how we look what we want to wear අපේ ශරීරයත් නිකන් වෙනස් වෙලා අපේ normal ඇඳුම් ඇඳ ගන්නත් බෑ so there are a lot of challenges there. I think ඇත්තටම මේ පැත්තෙනුත් අම්මව support කරන්න ඕනේ. බබා ඇඬුවොත් සමහරට ගෙදර කට්ටිය කියන අර බබා අඬනවනේ ඔයා මොනවද කරන්නේ. so එහෙම ඒ වගේ blaming culture එකකින් අපි ඈත් වෙන්න ඕනේ. අම්මා දුක හිතෙන එක වැඩි නම් නිකම්ම ඇඬෙනවා නම් නිකම්ම කඳුළු පිරෙනවා නම් තරහ යනවා වැඩි නම් ඒව යම් ප්‍රමාණයක් normal වෙන්න පුළුවන්. ඒ වුණාට ඒක පවුලේ කට්ටිය කතා කරලා අම්මව calm down කරලා ඒව හරියන්නේ නැත්තම් මං හිතන්නේ විශේෂ වෛද්‍ය උපදෙස් ගන්න එක වැදගත්. මොකද ඒක අපි කාටත් වෙන්න පුළුවන් දෙයක්.